ඔන්න ඉතින් අදත් තරම් ආව අලුත් වීඩියෝ එකක්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලගේ Windows 11 පරිගණකයේ ටාස්ක් බාර් එකේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා අපේ අයිකන් ටික විතරක් තියෙන විදියට හදාගන්න කියලා. තව බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරාට පස්සේ අපේ අයිකන් ටික විතරයි තියෙන්නේ. අයිකන් ටික විතරක් හැමතිස්සෙම පේන්න තියන්නේ නැතුව අපිට මේ ඕන කරන වෙලාවට විතරක් අයිකන් ටික ගන්න පුළුවන් විදියට හදාගන්න කොහොමද කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලට මෙන්න මේ පේනවා වගේ ටාස්ක් බාර් එක කොහොමද එඩිට් කරගන්නේ කියලා තමයි මම අද කතා කරන්නේ. එහෙනම් යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ ටාස්ක් බාර් එකේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම දැන් කරන්නේ මේකේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා මේ පහළ තියෙන අයිකන් ටික විතරක් තියෙන විදිහට හදාගන්න. දැන් අපි බලමු මේ විදිහට කොහොමද අපි එඩිට් කරගන්නේ කියලා. ඔයාලා ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Microsoft account එක open කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන search කරගන්න ඕනේ Translution TB කියලා. මම මේ විදිහට search කරගන්නවා. ඔයාලත් මේ විදිහට search කරගන්න. ඊට පස්සේ මේ විදිහට search කරගෙන enter කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පළවෙනියටම තියෙනවා Translution TB කියලා. ඔයා ඒක මේ විදිහට open කරගන්න. මම මේක මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ ඔයා මේක download කරගෙන install කරගන්න. මම මේ විදිහට මේක download කරගන්නවා. ඔයාලත් මේක මේ විදිහට download කරගන්න. දැන් මේක download වෙලා ඉවරයි. මම මේක මේ විදිහට open කරගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. එතනින් ඔයා මේ continue කියලා තියෙන එක දෙන්න. continue කරලා ඉස්සරහට යන්න. මම ඊට පස්සේ මේ විදිහට continue කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පහළ task bar එකේ background එක remove වෙලා තියෙනවා. ඔටෝම රිමූව් වෙලා අයිකන් ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ තව දෙයක් කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා පොඩි ඊතලයක් වගේ එකක්. දකුණු අත පැත්තේ notification bar එක ළඟ පහළ තියෙනවා මෙන්න මෙතන ඊතලය. ඔයා ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි install කරගත්තු app එක මෙතෙන්ට connect වෙලා තියෙනවා. එතනින් තියෙනවා open boot කියලා. ඔයා එතෙන්ට හරි ලකුණක් දා ගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයා එතන ටික් එක දාගන්න. ඒ විදිහට තමයි අපි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නේ. අපි දැන් බලමු කොහොමද අයිකන් ටික අපිට ඕන කරන වෙලාවෙදි විතරක් අරගන්නේ කියලා. අයිකන් ටික මේ විදිහටම පේන්න තියන්නේ නැතුව අපිට මවුස් එකෙන් පහළට අරගද්දි කොහොමද අයිකන් ටික ඒ වෙලාවට විතරක් ගන්න කියලා මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අපි දැන් බලමු මේ සෙටින් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයා ඒකට කරන්න ඕනේ ඔයා මෙතනින් display setting open කරගන්න ඕනේ. මම මේ විදිහට display setting open කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙතනින් task bar කියන setting එක open කරගන්න ඕනේ. ඔයා මෙතනින් search කරලා open කරගන්න එක. මම ඒක මේ විදිහට open කරගන්නවා. ඔයාලා මේ විදිහට බලාගෙන කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා පොඩ්ඩක් පහළට යන්න ඕනේ. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ටාස්ක් බාර් කියලා මෙතන තියෙනවා. ඔයා ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් පොඩ්ඩක් පහළට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි සෙටින් එකක් තියෙනවා. ඔයා ඒක මේ විදිහට ඕපන් කරගන්න. මම ඒක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ටික් එකක් දාන්න තියෙනවා automatically hide task bar කියලා. ඔයා මෙතන ටික් එක දාගන්න. මම මේ විදිහට ටික් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ටාස්ක් බාර් එක ඉබේම නැති වෙලා ගියා. මම දැන් මෙතනින් බෑක් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ PC එකේ home එකේ ටාස්ක් බාර් එක කොහොමවත් පේන්නේ නැහැ. මවුස් එක පොඩ්ඩක් පහළට ගද්දි ඒ විදිහට ටාස්ක් බාර් එක එනවා. ඊට පස්සේ ඔයා ආයි මවුස් එක අයින් කරද්දි ටාස්ක් බාර් එක ආයි ඉබේම නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට ඔයාලා මේ විදිහට එඩිට් කරගෙන ඔයාගේ PC එක ලස්සන කරගන්න. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් කියලා හිතනවා channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු.